වෙනවා. සේරුගස්යාය කියන අපේ ගම්මානය කුඩා ගම්මානයක්. ඒත් ඒක හැමදාම හිරු එළියෙන් පිරුණු සෙනෙහසින් පුතුනන සමගිය රැඳුන ස්වභාව ධර්මයෙන් හැඩ වූ අලංකාර තැනක් වුණා. ගමේ දූවිලි පාරේ සෙල්ලම් කරපු වැවේ දිය නෑවූ ඒ දවස්වල සතුට අදටත් මට හොඳින් මතකයි. පුංචි කාලේ මගේ ලෝකයේ වුණේ ඒ ගමයි. යාළුවන් එක්ක සහෝදර සහෝදරියන් එක්ක සෙල්ලම් කරන්න ලැබුණු වෙලාවට පාසල් යනකොට ගමේ පොදු වැඩසටහන් වලට සහභාගී වෙනකොට ජීවිතයේ ලොකු බාධක ගැන මට නිශ්චයක් තිබුණේ නෑ. තිබුණේ නිදහස විතරමයි. මගේ පුංචි ලෝකයේ වූ ඒ සොඳුරු පරිසරයේ මම මල්ලිත් එක්ක හරි අපූර්ව සෙල්ලමක් කරමින් හිටියා. එක්වරම මට ඇහුනේ හරිම ආදරණීය හඬක්. ඒ ආච්චිගේ හඬයි. සොදු පුතා, රුවන් පුතා, එන්න මේක කන්න. ආච්චි එන්නේ Tamanගේ කෑම පිගානත් අතේ තියාගෙන. ඒක එයාගේ පුරුද්දක්. Tamanගේ කෑම වේලෙන් බත් කටක් හැම මුණුබුරුවෙකුටම මිනිබිරියෙකුටම පිරිනමන එක ආච්චිගේ සිරිතක්. මටත් ඒ ආදරය හැමදාම ලැබුණා. අපේ ආච්චි වයසට ගියත් හැම විටම සිනාමුසු මුහුණින් ජීවිතේ විඳින හරිම ශක්තිමත් ගැහණියක් වුණා. ඇයි මම එහෙම කියන්නේ? Subscribe to this channel, please.